Hello guys, welcome back to my YouTube channel. මේ තියෙන්නේ අපේ යුනිවර්සිටි එකේ බ්‍රාන්චස් 9ක් තියෙනවා. ඒකෙන් බදුල්ලේ තියෙන බ්‍රාන්ච් එක තමයි මේ තියෙන්නේ. මගේ යුනිවර්සිටි එක තමයි ඕපන් යුනිවර්සිටි එක. බලන්නකෝ අද මොකද්ද වෙන්නේ කියලා. Hi guys, අපි අද ඇවිල්ලා ඉන්නේ Open University එකේ Zero Plastic Community එකේ award ceremony එකේ media campaign එකට බදුල්ල regional center එකේ මේ චූටි වීඩියෝ ක්ලිප් එකක් හදන්න බලමු මොනවද වෙන්නේ කියලා. ඉතින් ඉස්සරහට අපේ නිපුණි නංගිත් ඉන්නවා. මම මුලින්ම ඔයාලට කියන්න ඕනි මම මේක රෙකෝඩ් කරේ ජනවාරි මාසේ. හැබැයි මට මේක පෝස්ට් කරන්න බැරි වුණා. අපේ අවෝඩ් සෙරමනි එක තිබ්බේ ජනවාරි 23. අපි ඒකට ලෑස්ති වෙන විදිය තමයි ඔයාලට මුල් වීඩියෝ ක්ලිප්ස් වලින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ අවෝඩ් සෙරමනි එකේ ෆුල් ඩීටේල් වීඩියෝ එක වෙක්ට්‍රෝසා YouTube channel එකෙන් ඔයාලට බලන්න පුළුවන්. අපි දෙන්නා මීඩියා කැම්පේන් එකට වීඩියෝ කරපු හදපු වීඩියෝ එක ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අපේ සීරෝ ප්ලාස්ටික් එකෙන් අපි මොකද්ද කරේ කියලා. මොකද මේ Zero Plastic සංගමය කියන්නේ? Zero Plastic සංගමය කියන්නේ පස්සේ ආචාර්ය මෙහෙම විශ්වවිද්‍යාල විසින් එක්ව නිර්මාණය කරන සංගමය. මේ වෙනකොට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ Zero Plastic සංගමය 500 කට අධික සමාජික සහකාරකම් තියෙනවා. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ Zero Plastic සංගමය විසින් මේ වෙනකොට ක්‍රීනා ප්‍රොජෙක්ට්ස්, එන්විරොන්මන්ටල් ප්‍රොජෙක්ට්ස් ඇතුළු ප්‍රොජෙක්ට්ස් ගණනාවක් සිදු කරලා තියෙනවා. ඒ අතර රිසර්ච් ප්‍රොජෙක්ට් එක, ෆ්ලැට් එක ක්‍රීනා ප්‍රොජෙක්ට් එක වගේම අලිගැනීම් ක්‍රීනා ප්‍රොජෙක්ට් එක සාර්ථක අන්දමින් ඉවර කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම රීජනල් සෙන්ටර්ස් වල වගේම ස්ටඩි සෙන්ටර්ස් වල එතන ඉහට පාසල් 25ක අධික ප්‍රමාණයක පෙන්ඩින් ප්‍රොජෙක්ට් එක අපිට සාර්ථක අන්දමින් ඉවර කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ වෙනකොට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ Zero Plastic සංගමය ජයග්‍රහණ රැසක් යාගෙන සමත් වෙලා තියෙනවා. ඒ අතරින් The Best Emerging Zero Plastic Club of the Year 2025 සහ The Best President of the Year 2025 ඇතුළු awards 37කට වඩා ජයග්‍රහණ කරන්න අපිට හැකියාව ලැබුණා. ඉතින් පරිසරයට ආදරය කරන වගේම පරිසරය ආරක්ෂා කරන ඔයාලට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ Zero Plastic සංගමය විරුද්ධ. එහෙනම් අපි පරිසරයට ගනිමු. මම ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ Zero Plastic සංගමය බදුල්ල විද්‍යාල සෙන්ටර් කොමියුනිටි මම ඒ වගේම ඔයාලා ජානුස් ඒ වගේම අපේ වැඩ කටයුතු සාර්ථක කරගන්න අපිට බදුල්ල රීජනල් සෙන්ටර් එකේ ස්ටාෆ් එක ගොඩක් උදව් කරා. අපේ මිහිසැරිය ප්‍රොජෙක්ට් වගේම පෙන්බින් ලව් ප්‍රොජෙක්ට් වලට දකින්න පුළුවන්. මේ තමයි ජනවාරි 23 අපේ අවෝඩ් සෙරමනි එක තිබ්බ දවස. මගේ ලස්සන වීඩියෝ එක අරන් දුන්නේ අපේ වෙක්ට්‍රෝසා. ඒ කියන්නේ සකුණි අක්කා. බෑගට අපි ලස්සනට පරිසර දෝෂණය ගන්නට නොදී පරිසරයේ සුවතින්නට ඉඩ ප්‍රස්තාවයට ප්‍රදාප්ත තමයි පෙන්බින් ලව් ක්‍රියාත්මකය. ඉනතුරු විසුණු අපේ බදුල්ල සෙන්ටර් එකට හොඳම රීජනල් සෙන්ටර් එක විදිහට අපිට අවෝඩ් එකක් හම්බුණා. ඒ වගේම අපි කෝඩිනේටර්ස්ලා විදිහට කරපු වැඩ කටයුතු ටික ඇප්‍රීසියේට් කරලා අපිට අවෝඩ් සර්ටිෆිකේට් හම්බුණා. මේකේ ෆුල් වීඩියෝ එක බලන්න පුළුවන් ඔයාලට වෙක්ට්‍රෝසා YouTube channel එකෙන්. ඒ වගේම මේ වීඩියෝ එක අරන් දුන්න බෙසමිෂයට මම ක්‍රෙඩිට් එක තව මගේ වීඩියෝස් ෆොටෝස් අරන් දුන්න මගේ ආදරණීය යාළුවන්ටත් මම මේ වෙලාවේදී thank you කියලා කියනවා. එහෙනම් ඔයාලා මගේ channel එක subscribe කරලා like කරලා comment කරන්නත් අමතක කරන්න එපා. ඇත්තටම මම මේක vlog එකක් කරන්න හිතුව එකක් නෙවෙයි. හැබැයි මට එකතු වෙන චූටි වීඩියෝ ක්ලිප්ස් එකතු කරලා මම ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා හිතුවා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. සතුටින් පරිස්සමින් හැමෝම ඉන්න. ආදරේ. මම අලුතෙන් පටන් ගත්ත අපේ සීරා ප්ලාස්ටික් බෝඩ් එකටත් මේ වෙලාවේ විශ් කරනවා හොඳට වැඩ කරන්න ලැබෙන්න කියලා.